ඉතින් කොහොමද ඔයාලට සුබම සුබ දවසක් වේවා. මම අදත් ඔයාලට වීඩියෝ එකක් ගෙනා. මේ වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගන්න, ජීවිතේ සාර්ථක කරගන්න වැඩ ගොඩක් තියෙනකොට තමයි අපි ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙන්නේ. උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔයාලත් කැමතිද බිස්නස් එකක් කරන්න, මැණික් ව්‍යාපාරයක් කරන්න ඔයාලත් කැමතිද? එහෙනම් බය නැතුව කතා කරන්න, අපි උදව් කරනම් අඩුම ගානට තමයි අපි ඔයාලට දෙන්නේ. ඒ දෙන හේතුව තමයි අපි ගොඩක් දුක් විඳලා තියෙන නිසා තමයි අපි මිනිස්සුන්ට උදව් කරන්නේ. ඉතින් විශ්වාස කරලා කතා කරොත් අපි ඔයාලට උදව් කරනවා. ඉතින් වෙළඳ පොලේ රුපියල් 100ක් වටිනවා නම් රුපියල් 30කට 40කට තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් ගොඩක්ම අඩුවකට තමයි අපි ඔයාලට දෙන්නේ. ගොඩක් දුක් විඳලා තියෙන නිසා. පතල් කරනවා නම් අතාරින්න එපා. මැණික් ව්‍යාපාර කරනවා නම් අතාරින්න එපා. ඉතින් මැණික් ව්‍යාපාර කළා මේ පාඩු විඳලා තියෙනවා නම් ඒත් අතාරින්න එපා. කතා කරන්න අපි උදව් කරන්නම් ඔයාලට. ඉතින් අඩු ගානකට දෙන්න හින්දා හොඳ ලාභයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ දේවල් පතල් කරන කට්ටියත් මතක තියාගන්න. එතකොට ආධුනික කෙනෙක් මැණික් ව්‍යාපාරයක් කරන්න ඉන්නවා නම් ඒ යාලත් මතක තියාගන්න. අද ගෙනාවේ යන් ගෙවුඩ ගල් ටිකක්. යන් ගෙවුඩ කියන්නේ දැන් ගෙවුඩ ගල් තියෙනවානේ. දැන් නිල් පාටේ ඉඳලා අඩු පාටට තියෙනවානේ. එතකොට ඒ අඩු පාට ගල් වලට තමයි අපි යන් ගල් කියලා කියන්නේ. යන් ගල් වලත් තියෙනවා මේ දුම් ගතිය තියෙන ඒවා තියෙනවා. ඉතින් එහෙම ගලකුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ දුම වගේ තියෙනවනේ. යම් පාට ගලේ ඇතුලේ දුම තියෙන්න ඕන හැබැයි. ඒක පිච්චුවොත් නිල් වෙනවා. එතකොට යම් ගල කියන්නේ ඒකල මේ ඉලෙක්ට්‍රික් දාන්නත් ඕන ඔයාලා. කල ඒ කියන්නේ බර්න් කරලා ඉවරලා ආයෙත් ඉලෙක්ට්‍රික් දාන්න ඕනේ. එතකොට තමයි නිල් පාට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා හැදෙනකොට පොළවෙන් මේ හැදිච්ච නැති ගල් තමයි මේ කියන්නේ යම් ගල් කියලා කියන්නේ. ඒ කියන්නේ නිල් පාට අඩුයි. දැන් ඔයාලට එහෙම මේ වගේ ගලක් හම්බුනොත් එහෙම ඔයාලා විසි කරලා දානවා. අනේ මේ මොකද්ද මේක නිකන් ඉල්ලන් ගලක් හරි නිකන් පළඟු ගලක් හරි කියලා විසි කරනවා. විසි කරන්න එපා. ඒවටත් මිලක් තියෙනවා. ඒවටත් හොඳට ගෙවන වෙළඳෝ ඉන්නවා. ඒ හින්දා විසි කරන්න එපා. අපි නම් කිසි දෙයක් විසි කරන්නේ නැහැ. අපි දන්නවා මැණික් වල වටිනාකම තියෙන්නේ මොන ගලේද කියලා ඉවරලා. ඉතින් ලොකු ගලක් එහෙම හම්බුනොත් යම් ගලක් හරි කමන්නේ. ලොකු ගලක් හම්බුනොත් එහෙම හොඳ ලාභයක් ගන්න පුළුවන්. යම් ගල් වලටත් වටිනාකමක් තියෙනවා. දැන් යම් ගල් උනත් ඔයාලා මිලදී ගන්න යනවා නම් ගන්න නැතුව ඉන්න එපා. ඔක්කොම කවලමේ ගන්න. එරන් තියා ගන්න. ඒකල පිච්චෙන ගල් ටික ටක් ගාලා පුච්චලා ඉවරලා ඒකෙන් ලාභයක් ලබාගෙන අනිත් ගල් ටික එරන් තියා ගන්න. නැත්තම් ඔයාලට තව විදිහක් පුළුවන්. දැන් ඔක්කොම කවලමේ ගන්නවා නම් එහෙම පිච්චෙන ටික ළඟ තියාගෙන අනිත් ගල් ටික වෙලෙන්දෙට්ට විකුණන්න පුළුවන්. එහෙමත් කට්ටිය කරනවා. එහෙම තමයි ওই ලොකු ව්‍යාපාර කරන කට්ටිය කරන්නේ. ඉතින් එහෙම තමයි ලාභ ගන්න. ඉතින් මට කතා කරොත් නම් මං කියනවා කොහොමද බිස්නස් කරන්න කියලා ඉවරලා. දන්නේ නැති කෙනෙක්ට උනත් පටන් ගන්න පුළුවන්. ඔයාලා හිතන්න එපා මේ මැණික් අපි අඩුවට දුන්නා කියලා වෙන තැන්වල මේ අඩුවට ඔයාලට හම්බ වෙයි කියලා. මැණික් ගලකට කැරට් එකෙන් උඩ බේරුණත් කැරට් එක කැපුණත් සෑහෙන මිලක් වෙනවා කැරට් එකක්. ඉතින් සමහර වෙලාවට 20000 30000 40000 50000 වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගල්ලේ ක්වොලිටි අනුව තමයි. ඉතින් ඊට වැඩි වෙන ගලුත් තියෙනවා. ඉතින් ඊට වැඩි යන ගලුත් තියෙනවා. ඉතින් මේ මං කිව්වේ මේ සාමාන්‍යයෙන් ගල් වලට ඔය ගෙවුඩ වල යටින්ම තියෙන ගල් වලට ඒ කියන්නේ පුච්චලා ගත්තොත් මම කිව්වේ ඉතින් ගල් වලට මේ වැඩි මිලක් තියෙනවා. ඒ හින්දා අඩුවට එහෙම ඔයාලා දෙන්න එපා. ඉතින් අපි වගේම හොඳ කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට පොලකට ගිහිල්ලා ඔයාගේ ළඟ තියෙනවා නම් මේ වගේ ගල් ඔයාලට විකුණන්න පුළුවන්. ඉතින් අපි වගේම ලෝභකමක් නැතුව ඔයාලත් දෙන දේ දෙන්න. එතකොට තමයි මේ මුදලාලිටත් හරියන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට ලාභයක් ලබා ගන්න පුළුවන් නම් මට කතා කරන්න. ඉතින් මං අඩු ගානකට තමයි දෙන්නේ. ඉතින් ඔයාලට හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. මගෙන් අඩුවට අරගෙන මං ඔයාලට කියලා දෙනවා කොහොමද බිස්නස් එක කරන්න කියලා. ඔයාගේ ළඟත් මේ වගේ ගල් තියෙනවා නම් විසි කරන්න එපා. මගේ WhatsApp එකට දාලා තියන්න. හැබැයි පොඩි වෙලාවක් ඔයාලත් ඉවසන්න ඕන. එහෙම ඉවසුවොත් තමයි අපි දෙගොල්ලටම ගමනක් යන්න පුළුවන්. අපෙන් උදව්වක් ඔයාලටත් ගන්න පුළුවන්. ඉතින් මං අද ගෙනාවේ යම් ගල් කොහොමද අඳුරගන්නේ කියලා ඉවරලා. ගල ගත්තට පස්සේ ටෝච් එකක් එහෙම ගැව්වට පස්සේ ගලේ ඇතුලේ කිසිම දුමක් නැහැ. නිකන් වීදුරු කෑල්ලක් අතට ගත්තා වගේ තමයි තියෙන්නේ. දැන් වීදුරු කෑල්ලක් ගත්තට පස්සේ ඒ වීදුරු කෑල්ලේ ඇතුලේ කොහොමද තියෙන්නේ? කියන්නේ කිසිම දුමක් නැහැ. ඒකට තමයි අපි යම් ගල් කියලා කියන්නේ. එතකොට පුෂ්පරාග වලත් තියෙනවා. පැන්සිගල් කියලා කියන්නේ. ඒවත් එහෙමම තමයි. දැන් යම් ගල් වගේම තමයි පැන්සිගල් කියන දේවල්. දැන් බ්ලූ සපාය වලත් තියෙන්නේ. පාට වැඩි එකේ ඉඳලා අඩු එක දක්වාම තියෙනවා. ඒ වගේ තමයි. රතු වලත් එහෙමම තමයි. ඉතින් වීඩියෝ බලලා එක දැනුමක් හරි අරගෙන ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින්
මම වීඩියෝ එක නතර කරනවා. වීඩියෝ කරනකොට පොඩි වැරදි වෙයි. ඉතින් මට පුළුවන් විදිහට මම ඔයාලට උදව් කරනවා. ඉතින් වැඩ ගොඩක් තියෙනකොට තමයි වීඩියෝ එක ගෙනාවේ. වීඩියෝ එක නතර කරනවා. ඔයාලට ජය වේවා.